අපි අද මේ වීඩියෝවෙන් කියා දෙන්නම් කොහොමද හරියටම බුදුපහන තියන්න ඕන සහ ඒ තුලින් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. මොකද වර්තමානයේ මිනිස්සු ගත කරන කාර්යබහුල ජීවිතයත් එක්ක මේ දේවල් අපේ ජීවිතෙන් දැන් ගොඩක් ඈත් වෙලා ගිහිල්ලා. ඔබ දන්නවද ඔබ හැමදාම මා කියන විදියට බුදුපහන තැබුවහොත් ඔබට ඔබගේ පවුලේ සතුට, සමගිය, දියුණුව ළඟා ගන්න පුළුවන් වෙනවා. දරුවන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. රැකී රක්ෂා කටයුතු සාර්ථක කරගත හැකි වෙනවා. මානසික සුවතාවය වර්ධනය කරගත හැකි වෙනවා. ඒ වගේම තමයි වාස්තු දෝෂ, භූමි දෝෂ, මගහරවා, අනවින, කොඩිවින මෙන්ම මාරක බාධක අනතුරු වලින් වැළකීමටත් උපකාරී වෙනවා. ඒත් එක්කම කියන්න ඕන ඔයාගේ ගෙදර කවුරුම හරි සමාජිකයෙක් බුදුපහන පත්තු කරනවද? එහෙම කරනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මේ කාලේ එහෙම කමෙන්ට් එකක් දැකීමත් ලොකුම සතුටක්. ඉතින් දැන් අපි බලමු මොනද බුදුපහන තියෙන විට කරන්නම ඕන කියලා. ඇත්තකම පළමුවෙන්ම බුදුපහන තියන්න කලින් ඔබ බුදුපහන තැබීම සඳහා මෙන්න මේ කියන කරුණුකාරණා ගැන අවධානය යොමු කිරීම ගොඩාක් වැදගත් වෙනවා. අංක 1. බුදුපහන තැබීමට නිවැරදි පිරිසිදු නිතර ආලෝකය ලැබෙන සියල්ලන්ටම දර්ශනය වන ගින්දර දැල්ලු පහනක් තැබීමෙන් නිවසට හානියක් සිදු නොවන උස් ස්ථානයක් තොරගත යුතු වෙනවා. මෙහිදී ගෙදරක ගිනි කතිරේ තිබෙන ස්ථානය යොදා ගැනීමට හැකියාව පවතිනවා. එයට හේතුව වාස්තු විද්‍යාවට අනුව එම ස්ථානය නිවසේ සමාජිකයන්ට නොපැගෙන ලෙස තැබිය යුතු ස්ථානයක් වෙනවා. සමාජයේ තවත් තියෙන ගැටලුවක් තමයි බුදුපහන ගෙයින් එළිය තැබීම හා නිවස තුල තැබීම. මෙහිදී ඔබට කැමති ක්‍රමයක් තොරගැනීමේ හැකියාව පවතිනවා. එහිදී සැලකිය යුතු වන්නේ ජීවමාන බුදුන් වහන්සේට ඔබ විසින් ඔබගේ ගෙවත්තේ පුද පූජා පවත්වීමට ඔබ කැමැත්තක් දක්වන්නේ කෙසේද යන කැමැත්තට අනුවයි. ඔබ නිවසින් පිටත ස්ථානයක් තොරගන්නේ නම් එම ස්ථානයත් පිරිසිදු, වර්ෂාවට නොතෙමෙන, වනසතුන්ගින් හානි සිදු නොවන, සීලු දෙනාගේ සිත් සුවපත් කරන නිෂ්කලංක ස්ථානයක් වීමත් ඉතාමත් උචිත වෙනවා. අංක 2. බුදුපහන තැබීමේදී නිවැරදි ලෙස ස්ථානගත කළ යුතු දිශාවක් තොරගත යුතු වෙනවා. එනම් ඔබ විසින් ඊසාන දිග දිශාවට, උතුරු දිශාවට, නැගෙනහිර දිශාවට යන දිශාවන් තුනෙන් එකක් ඔබගේ කැමැත්ත මත තොරගැනීමට හැකියාව පවතිනවා. මෙසේ තෝරා ගැනීමේදී පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. එනම් උතුරු දිශාව තෝරාගන්නේ නම් ඒ බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සිදුවේ ඉන්දියාවේ වන බැවින්. වන අතර ස්ථාන දිශාව තොරගන්නවා නම් ඒ හේතුව වන්නේ විශ්ව ශක්තිය හා දෙවිවරුන් පින් රැස් කර ගැනීමට පැමිණෙන දිශාව වීමයි. මීට අමතරව ඔබ නැගෙනහිර දිශාව තොරගන්නවා නම් එයට හේතුව වන්නේ සියලුම බුදුවරුන් බුදු බව ලබන්නේ නැගෙනහිර දිශාවට මුහුණලා වීමත් එය ප්‍රඥාවේ දිශාවත් වන බැවින් වෙනවා. අංක 3. නිදන කාමර ආලින්දෙන් ඔබට ගිය මුළුවල කෑම කාමරයක පහන තැබීම සුදුසු වන්නේ නැහැ. අංක 4. බුදු පහනේ දැල්ල බුදු පිළිමේ දෙසට හරවා තැබිය යුතු වෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රඥා බලයට ආලෝකය ලැබෙන ආකාරයට පහන් තිරය පැත්ත තැබිය යුතු අතර තමා දෙසට හැරවීම නොකළ යුතු වෙනවා. අංක 5. ඔබ දෙවියන්ගේ පිළිම තබන්නේ නම් බුදු පිළිමයට පහළට වන්නට දකුණු දිශාවෙන් තැබිය යුතු වන අතර එය හිටි පිළිමයක් විය යුතු වෙනවා. කිසිවිටක හිදි පිළිම ආකාරය දේව පිළිම තැබීම සිදු නොකළ යුතු වෙනවා. හේතුව බුදුරජාණන් වහන්සේට අප ගොඩක් ආදර ගෞරව පුද පූජා සිදු කරන නිසා හිටි දේව පිළිම තැබීම පමණක් සුදුසු වෙනවා. අංක 6. සීවලී මහරහතන් වහන්සේ අටළු රහතන් වහන්සේලාගේ පිළිම තබන්නේ නම් බුදුරජාණන් වහන්සේට වම්පසින් තැබිය යුතු වෙනවා. අංක 7. සීවලී මහරහතන් වහන්සේගේ පිළිරුව උළුවස්ස උඩ තැබීම සිදු කිරීම බොහෝ නිවස්වහ සිදු කරනවා. නමුත් එය සිදු නොකළ යුතු කටයුත්තක් බව මතක තබා ගත යුතු වෙනවා. මොකද අප එම පිළිමේ යටින් මස් වර්ග, මාළු වර්ග නිවසට රැගෙන එනවා, නිතර යනවා එනවා. එවිට එය සීවලී මහරහතන් වහන්සේට සිදු කරන ලොකු අගෞරවයක් වෙනවා. අංක 8. බුදු පහන බිම තැන්පත් කිරීම නොකළ යුතු අතර ඒ සඳහා සුදුසු උස් සංසුන් ස්ථානයක් තෝරාගත යුතු වෙනවා. ඉහතින් සඳහන් කළ ආකාරයට එම ස්ථානය ආලෝකමත් ගෙදර සියල්ලන්ටම පෙනෙන සුවඳදුම් මුළු නිවස පුරාම පැතිරීම සිදුවන නිස්කලංක ස්ථානයක් නම් වඩාත් සුදුසු වෙනවා. අංක 9. නිවසට පැමිණෙන සියලු දෙනාට බුදු කුටිය දැකිය හැකි අයුරින් නැගෙනහිර දොරටු ආශ්‍රිත ස්ථානයක් තොරගැනීමට හැකියාව ඇතනම් වඩාත් උචිත වෙනවා. අංක 10. බුදු පහන දැල්වීම සඳහා නිශ්චිතව වෙන් වූ වේලාවක් නොමැති. නමුත් හිරු උදාවන වේලාව සහ සවස් කාලයේ අඳුර වැටි එන වේලාව වඩාත් සුදුසු වෙනවා. අංක 11. ඔබ පිළිම වහන්සේ නමක් තොරා ගැනීමේදී ඉතා ගෞරවයෙන් පිරුණු බුදුන් වහන්සේගේ දෙතිස් මහපුරුෂ ලක්ෂණ සහිත පිළිමයක් තෝරා ගැනීම වඩාත් උචිත වෙනවා. මෙහිදී පිළිම වහන්සේ දැකීමෙන් ඔබගේ ශ්‍රද්ධාව, භක්තිය ඇතිවේ නම් එය තොරා
ගැනීමට උචිත වෙනවා. අංක 12 බුදුරුව විසිතුරු භාණ්ඩයක් නොවිය යුතු අතර පිළිම වහන්සේ දැකීමෙන් සිත සංසුන් භාවය හා භක්තිය වැඩිවීම සිදුවිය යුතුය. අංක 13 ඔබගේ නිවසේ ප්‍රධාන දොරටුව තිබෙන්නේ දකුණු දිශාවේ හෝ බස්නාහිර දිශාවේ නම් ඔබගේ නිවසට වඩා සුදුසු වන්නේ ලාකහ පැහැති හෝ තැබිලි පැහැති සමාධි බුදු පිළිමයක් වනවා. අංක 14 එසේම ඔබ හිටි පිළිම හෝ සැතපෙන පිළිම තොරා ගැනීම සිදු නොකිරීමට වග බලා ගත යුතු වෙනවා. අංක 15 ඔබ පහනක් තොරා ගැනීම සිදු කිරීමේදී වැස්ම සහිත පහනක් තොරා ගැනීම උචිත වනවා. අංක 16 පහන දැල්වීම සඳහා යොදා ගන්නා තෙල් වශයෙන් සුවඳින් යුතු පිරිසිදු තෙල් වර්ග භාවිතා කිරීම සුදුසු අතර වැඩි වේලාවක් පහන දැල්වීම සුබ කාරණාවක් ලෙස සලකනු ලබනවා. අංක 17 ඔබ පහනක් වෙනුවට බල්බයක් භාවිතා කරනවා නම් එය සුදුසු වන්නේ නොමැති බව මතක තබා ගත යුතුම කාරණයක් වෙනවා. බුදුන් වහන්සේට පහනක් පත්තු කරනවා කියන්නේ නිකම්ම නිකන් දැල්ලක් පත්තු කිරීමක් නොවේ. මේ තුලින් සංකේතවත් වන්නේ පහන් දැල්ලේ ඇති දීප්තිය තුලින් අන්ධකාරය ඉවත් කරනවා මෙන් අපගේ සිත්වල බුදුන් වහන්සේගේ ධර්මය නැමැති ආලෝකය හේතුවෙන් නොදැනුවත්භාවය නැමැති අන්ධකාරය ඉවත්වීම සංකේතවත් කිරීම මෙම පහන් ආලෝකය මගින් සිදු කරනු ලබනවා. එය ඔබේ ජීවිතයට අවබෝධය හා සත්‍ය ප්‍රතිස්ථාපනය කරනු ලබනවා. බුදු පහන තැබීම නිවැරදි ලෙසම කළ යුතු නම් ඔබ අවධානයෙන් නොසැහෙන ශ්‍රද්ධාවෙන් පිරිසිදු මනසකින් ඒ සඳහා ප්‍රවේශ වීම ගොඩක් වැදගත් වෙනවා. එමන්වෙන්ම ඔබ අවට පරිසරයත් සාමකාමී සංසුන් පරිසරයක් තිබීම ඉතා වැදගත් වෙනවා. එයට හේතුව එවිට විශ්ව ශක්තියින් ඔබ වෙත ළඟා වීම පහසු කරවනවා. බුදුන් වහන්සේට පහන පත්තු කිරීමේදී පමණක් නොව ගිලන්පස හා බුද්ධ පූජාව සිදු කරන විට හොඳ කැපකිරීමකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහි කරමින් සහ බුදුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්ම කරුණු නිසා මාගේ ජීවිතයට ආලෝකය උදා වූවා යයි මෙනෙහි කරමින් ඔබ වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයට අනුව ඉදිරියටත් මාගේ ජීවිතය හැඩගස්වා ගන්නවා යයි සිතමින් මෙසේ ගුණ ඇත්තා වූ තථාගතයන්න් වහන්සේ සඳහා මාගේ මේ පූජාවන් පූජා කරමි පූජා වේවා යයි සිතමින් පූජා කිරීම මහත් ආනිසංස ලබා දීම සිදු වෙනවා. එහිදී ඔබ නිතිපතා බුද්ධ පූජාව තැබීම අවශ්‍ය වන්නේ නැත. එය තමාට පහසු වේලාවක් යොදාගෙන සතිපතා හෝ මාස්පතා හෝ බුදුරජාණන් වහන්සේ කෙරේ වූ අති මහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන්න. එහිදී බුද්ධ පූජාව කුඩා බදුන්වල පූජා කිරීම සිදුසු වන්නේ නැත. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටිනව නම් ඔබ විසින් එම පූජාව කරන්නේ කෙසේද? ඒ සඳහා ඔබට ලබා දිය හැකි උසස්ම තත්වයේ භාජන භාවිතා කර එය සිදු කරන්න. එම භාජන බුදුන් වහන්සේ සඳහාම වෙන් කර තබා පූජා කටයුතු නිසි ලෙස සිදු කිරීමෙන් මහත් ආනිසංස ඔබට ලබාගත හැකි වෙනවා. ඉහත ආකාරයටම බුදුන් වහන්සේට මල් පහන් සුවඳ දුම් බුද්ධ පූජාවන් පූජා කිරීමෙන් ඇති කරගත්තා වූ පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරන්න. ඒ පින් දෙවියන් ලබාගෙන ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. ඒ ආශිර්වාදයේ බලයෙන් ඔබටත් පවුලේ සැමටත් යහපතක් වේවා යයි පතන්න. ඔබටත් පවුලේ සැමටත් ඉටුවනවා නිසකයි. අවසාන වශයෙන් ඔබ විසින් ඔබ කළ පූජාවන් නිතර මෙනෙහි කරන්න. ඒ කළ පූජාවන් කෙරෙහි නිතර ශ්‍රද්ධාවෙන් සිතන්න. උදේ අවදි වෙන විට සිතන්න, නැවත නිින්දට යන විට සිතන්න, ආහාර ගන්නා විට මෙනෙහි කරන්න, ස්නානය කරන විට සිහි කරන්න. ඔබට සතියක් මාසයක් යන විට දැනෙන වෙනස ඔබම කියන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. ඔබට මේ වගේ වැදගත් වීඩියෝ නැවත නැරඹීමට අවශ්‍ය නම් subscribe බටන් එක ඔබන්න. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.